ආයිබෝවන් කෙනෙක්ගේ ජීවිතේ අන්තිම මොහොතේදී ඒ කෙනා දකින්නේ මොනව වෙන්න පුරවන්ද? මේක ඇත්තටම සියවස් ගාණක් තිස්සේ මිනිස්සු අහපු ප්‍රශ්නයක්. මුලින්ම අපි බලමු මොනවද මේ අවසන් මොහොතේ පේන දර්ශන කියන්නේ කියලා. ඊට පස්සේ අපි කතා කරනවා පංච නිමිති කියන දේ ගැන. ගින්න, අඳුර, සත්තු වගේ දේවල් පේන එක ගැනත්, ඒ වගේම මිනිස්සුයි දෙවිවරුයි පේන එක ගැනත් අපි වෙන වෙනම බලනවා. අන්තිමටම මේ හැම දෙයකම තියෙන සැඟවුණු අර්ථය මොකක්ද කියලාත් හොයලා බලමු. හොඳයි අපි පටන් ගමු. මේ කතාවේ කේන්ද්‍රීයම සංකල්පය තමයි පංච නිමිති කියන්නේ. ඒ කියන්නේ පෙර නිමිති පහ. මේ සංකල්පයෙන් කියවෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ජීවිතයේ අන්තිම මොහොතේදී කෙනෙක්ට පැහැදිලිවම වෙනස් අත්දැකීම් පහකින් එකක් ලැබෙන්න පුළුවන්ලු. හැබැයි මේවා නිකම්ම හිතේ මවා ගන්න දේවල් එහෙමත් නැත්නම් මායාවක් නෙවෙයි. මේවා ඊළඟ භවය ගැන කියන ඉනි එහෙමත් නැත්නම් සංඥා විදියට තමයි සැලකෙන්නේ. ඉතින් මේ දර්ශන පහෙන් මුල්ම තුන ගැන කතා කළොත් මූලාශ්‍රවල කියවෙන විදිහට ඒවා ගොඩක් වෙලාවට ටිකක් බය හිතෙන හිත නොසන්සුන් කරන අත්දැකීම්ලු. අපි බලමු මොනවද ඒ කියලා. මලින්ම එන්නේ ගිනි ජාලාවක් පේන එක. කිසිම හේතුවක් නැතුව එකපාරටම ඇවිලෙන ගින්නක්. මේක හරිම හදිසි, හරිම තීව්‍ර මහා ලොකු අත්දැකීමක් විදිහට තමයි විස්තර වෙන්නේ. මේක දකින්න කෙනාට තමන්ට විතරක් දැනෙන දරා ගන්න බැරි රසණයක් එක්ක දනවා කියලා කෑ ගැහෙන්නම පුරුවන්. වටේ ඉන්න අයට මේක තේරුම් ගන්න බැරි වුණාට ඒ මොහොතේ කෙනාට නම් ඒක තමයි ඇත්ත. ඒ වගේම මේක හිතේ විතරක් තියෙන දෙයක් නෙවෙයි. ඒක ශරීරේනුත් පේනවා. සමහරු ඇත්තරම නොපිනන ගිනිදල් නිවන්න පිඹිනවා, වතුර හොයා දගලනවා, හරියට ඇත්තම ගින්නක හිරවලා වගේ හැසිරීමක් තමයි යාළගින් පේන්නේ. හරි. දෙවනි දර්ශනය. මේක අර ගින්නට සම්පූර්ණයෙන්ම විරුද්ධ දෙයක්. ඒ තමයි එකපාරටම මුළු ලෝකෙම ගිල ගන්නවා වගේ දැනෙන කිසිම දෙයක් පේන්නේ නැති ඝන අඳුරක්. පුදුමම දේ කියන්නේ මේක වෙන්නේ සමහර විට හොඳට ලයිට් දාලා තියෙන කාමරයක වෙන්න පුළුවන්. ඒත් ඒ කෙනාට මුකුත්ම පේන්නේ නැහැ. මට මුකුත් පේන්නේ නැහැ ලයිට් දාන්න කියලා යාළ කෑ ගහනවා. මේක නිකම්ම අඳුරක් නෙවෙයි. ඒක හරියට තමන් ඉන්නේ කොහෙද මොකද්ද වෙන්නේ කියලා කිසිම දෙයක් හිතා ගන්න බැරි හිත විකල් වෙන ගැඹුරු අත්දැකීමක් විදියටයි විස්තර වෙන්නේ. සමහරු ඇස් පොඩි කර කර බලනවා, අතපත ගාලා ඉස්සරහට යන්න හදනවා. ඊළඟට තුන්වෙනි නොසන්සුන්කාරී දර්ශනය මේක අපිව අරගෙන යන්නේ හරිම මුලික හරිම ප්‍රාථමික බයකට. ඒ තමයි වන සතුන්ට මැදි වෙන එක, එහෙවත් නැත්නම් ඝන කැලේක අතරමං වෙන එක. හිතන්නකෝ එයාලගේ හිතේ අලි හරක් වගේ සත්තු එයාලට ගහන්න එනවා වගේ පේනවා. ඉතින් එයාලා කෑ ගහලවා උන් අලි එනවා මාව බේර ගන්න කියලා උදව් විල්ලනවා. එතකොට බලන්න මේ දර්ශන තුනේම තියෙන පොදු කාරණය තමයි කිසිම පාලනයක් නැති දරුණු හීලෑ කරගන්න බැරි පරිසරයක අතරමං වෙච්ච අනාරක්ෂිත හැඟීම. සමහරු සත්තු එලවන්න අතින් සයිගි කරනවා, සමහරු සත්තු වගේ සද්ද දානවා. ඒ තරමට මේ අත්දැකීම ඇත්තක් වෙලා. හැබැයි මරණාසන්න මොහොතේ පේන හැමදේම මේ වගේ බය හිතෙන දේවල්ම නෙවෙයි. දැන් අපි කතා කරන්න යන අනිත් දර්ශන දෙක මීට හාත්පසින්ම වෙනස්. ඒවා හරිම සංසුන් ස්වභාවයක් ගන්නවා. හතරවෙනි නිමිත්ත. මේක නම් ගොඩක් දෙනෙක්ට ලොකු සැනසීමක් ගෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ තමයි තමන්ගේම නෑදෑයෝ එහෙමත් නැත්නම් ආදරේ කරපු අයව දකින්න එක. විශේෂයෙන්ම දැනට මිය ගිහින් ඉන්න අයව. මෙතන තියෙන වැදගත්ම දේ තමයි අර කලින් දර්ශනවල තිබුණු බය, කලබලය මෙතන කොහෙත්ම නෑ. ඒ වෙනුවට තියෙන්නේ ආයෙත් හම්බ වෙනව වගේ හැඟීමක්, අඳුන ගැනීමක්, ලොකු සම්බන්ධයක් දැනෙන එකක්. දැන් අපි එනවා පස්වෙනි ඒ වගේම අවසාන නිමිත්තට. මේක තමයි මේ හැම එකකින්ම උතුම්ම සම්පූර්ණයෙන්ම ශාන්ත හරිම සුබ අත්දැකීම විදිහට විස්තර වෙන්නේ. මේ අත්දැකීම ලබන කෙනාගේ මොහොනේ තියෙන්නේ හරිම ප්‍රසන්න සංසුන් බවක්. සමහර විට යාලා මල් ගැන සුවඳ ගැන hina වෙවි කතා කරනවා, අහස දිහා බලාගෙන ඉන්නවා, දිව්‍ය ලෝක විමාන ගැන කියනවා. බය කියන දේ ගෑවිලාවත් නැහැ. තියෙන්නෙම ගැඹුරු ශාන්තියක් විතරයි. මේක නිකම්ම සංකල්පයක් විතරකුත් නෙවෙයි. බෞද්ධ සාහිත්‍යය දිහා බැලුවම සුදත්ත සිටුතුමා, දුටුගැමුණු රජතුමා වගේ උතුම් චරිතවලටත් මේ වගේ සුබ නිමිති පහළ වෙලා තියෙනවා. ඒක යාලා ගත කරපු යහපත් ජීවිතේ ප්‍රතිඵලයක් විදිහට තමයි දකින්නේ. එහෙනම් මේ එකිනෙකට මේ තරම් වෙනස් අත්දැකීම් පිටිපස්සේ තියෙන ඇත්තම තේරුම මොකක්ද? මෙතන තියෙන ප්‍රධානම වෙනස තමයි ඊ අත්දැකීමෙන් හිතට දැනෙන දේ. අර ගින්න, අඳුර, සත්තු වගේ භයානක දර්ශන වලින් දැනෙන්නේ බයක්, පීඩනයක්. ඒකෙන් කියවෙන්නේ අවාසිදායක ගමනක් ගැන. අනික් පැත්තෙන් මිනිස්සු දෙවිවරු පේනකොට දැනෙන සාමය, සංසුන්කම ඒකෙන් කියවෙන්නේ සුගතිගාමි එමත් නැත්නම් වාසිදායක ගමනක් ගැන.
ඒ කියන්නේ මේ රාමුව ඇතුලේ අන්තිමට පේන දේ අහම්බයක් නෙවෙයි. ඒක තමයි තමන්ගේ ඊළඟ භවය කොයි වගේ වේද කියන එකේ පෙර නිමිත්ත. අන්න ඒකයි විඥානයේ අවසාන මොහොත මේ තරම්ම වැදගත් වෙන්නේ. ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න ඉතුරු වෙන්නේ මේ ප්‍රශ්නය. විඥානීය අන්තිම මොහොතේදී අපිට පේන්නේ ඇත්තටම යථාර්ථයද? එමත් නැත්නම් ඒක අපේම මනස විසින් මවාපාන ප්‍රක්ෂේපණයක් විතරද?